ක්‍රීඩා ඇමතුමා ක්‍රිකට් ක්‍රීඩාව තමයි අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව. ඒ වගේම අපිට ජයග්‍රහණ ලැබෙන ඒ වගේම ආර්ථිකය ශක්තිමත් වෙන සංචාරක වෙන ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම. මම හිතන්නේ දැන් මේ පහුගිය ඉස්සරලා ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරා. ගිය සැරේ උනේ 2023 හිටපු ඇමතිවරයා අතුරු පාලක කමිටුවක් පත් කළා. අන්තිමේදී ICC එකෙන් අපේ තහනමකට ලක් වෙලා ඊට පස්සේ 2024 තියන්න තිබ්බ 19 ලෝක කුසලානේ අපේ රටට අහිමි වෙලා ක්‍රීඩා ඇමතිවරයා අයින් වෙලා ක්‍රීඩා ඇමතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ක්‍රීඩා ඇමතිතුමා හිතුවේ ක්‍රීඩාවට ඇඟිලි ගැව්වම ඔක්කොම හරි ක්‍රීඩා ඇමතිට ලොකු ගමනක් තියෙයි කියලා හිතුවා. එක එක්කෙනාගේ ලනු කාලා. සමහර අය ලනු දෙනවනේ. ඉතින් ලනු කාලා ක්‍රීඩා ඇමතිතුමා ගියා වැඩේ අනිත් පැත්තට. අන්තිමේ දුන්නේ ඇමතිකමක් ගියා. මං හිතන්නේ ඡන්දෙනුත් ජනාධිපතිවරණේ ඡන්ද 4000යිද කොදෝ ලබා ගන්න පුළුවන් උනේ ක්‍රීඩා ඇමති ඒ ලනුව කාලා ජනාධිපතිවරණේ. ඒ නිසා මං ක්‍රීඩා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා මේකට මේ ඇඟිලි ගහන්න යන්න එපා. මේක ජාත්‍යන්තර මට්ටමින් ICC එක පාලනය කරන මේ වැඩේ ඒ අයට කරන්න දෙන්න. මොකද 19 පහළ වර්ල්ඩ් කප් එකත් අපිට නැති වුණා. දැන් අපිට ඊළඟ 2026 2020 වර්ල්ඩ් කප් එක ඉන්දියාවත් එක්ක සත්කාරක රට හැටියට ශ්‍රී ලංකාව පත් වෙලා තිනවා. 2020 වර්ල්ඩ් කප් එකේ 2026 වර්ල්ඩ් කප් එකේ අපිට තරඟ 22ක් තියෙනවා. ඒ එක්කම ඉන්දියාවයි පාකිස්තානයයි තරඟ කරන්නේ ලංකාවේ. එතකොට විශාල සංචාරක ප්‍රමාණයක් එනවා. අපේ රටට විශාල ඩොලර් මිලියන 100ක විතර ආර්ථික වාසියක් එන්න තියෙනවා. ඉතින් මේවා අපි කවුරුත් මේවා නැති කරගන්න ඕනේ නැහැ. ඉතින් පහුගිය කාලේ උනේ එක එක්කෙනා විදියට මෙතන ඇවිල්ලා ලනු දුන්නා. ක්‍රීඩා ඇමතිතුමා ඒ ලනු කාලා වෙලා හිටපු ක්‍රීඩා ඇමතිතුමා අන්තිමේදී උනේ ICC එකෙන් තරඟ 19කට ගිහිල්ලා නැවත බොහොම අමාරුවෙන් තමයි නැවත මේක මේ රටේ ක්‍රීඩාව නැවත මේ තත්ත්වයට ගන්න සෑහෙන අමාරුවක් අපේ රටේ තිබ්බා. අන්න ඒ නිසා මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාලක මණ්ඩල වලට අරවට මේවට ඒවා ඒ ක්‍රීඩා සංගම් වලින් ඒ වගෙන් ගිහිල්ලා විසඳගෙන ඒගොල්ලෝ ඒ විදියට එයි. නැතුව ඒවට ඇඟිලි ගහන්න ගිහිල්ලා මේ රටට තියෙන දැන් 2026 එනවා වර්ල්ඩ් කප් එක ඇමතිතුමා. 2020 වර්ල්ඩ් කප් එක තරඟ 22ක් ලංකාවේ තියෙනවා. අන්න ඒ වගේන් අපි ප්‍රයෝජන ගන්න ඕන. ඒක නිසා ඒ ගැන මම මේ වෙලාවේදී ඔබතුමා දැනුවත් කරනවා. සමහර අය ඇවිල්ලා මෙතන ඉඳන් එක ඒවා කියයි, පැය ගණන් කියයි. ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙමයි. පෞද්ගලික තරහවන් පිරිමහන්න මෙතන ප්‍රශ්නයක් නෙවෙයි. මේක පෞද්ගලික ප්‍රශ්න නෙවෙයි. මේ ක්‍රීඩාවට අපි පෞද්ගලික විදියට ඇඟිලි ගහලා වැඩක් නැහැ. ඒක මම මේ වෙලාවේදී කියන්න ඕන. ඒ නිසා මම ඊට වැඩිය මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ.